Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සේ ලස්සන ඩේ vlog එකක් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන ගොඩක් දවසකින් vlog එකක් ගේන්න බැරි වුණ එකට sorry. ඔන්න ඉතින් මම නාලායම ඇවිල්ලා මගේ room එක මට clean කරලා යන්න අමතක වුණා. මොකද මගේ room එක ඉච්චර හැටිලා තිබ්බේ නැහැ. උනාට ඇවිල්ලා බලද්දි මගේ study table එක හොඳටම ready වෙලා ඉතින් මම ඉක්මනට මගේ study table එක clean කරන්න පටන් ගත්තා. ඉතින් අද වෙසක් පොය දවස තමයි මම මේ vlog එක කරන්න ගත්තේ. ඉතින් වෙසක් පොය දවස උනාට සාමාන්‍යයෙන් අපි වෙසක් එකට වෙසක් කූඩු හදනවා ඒ වගේ සැරසිලි කරනවානේ. ඒත් මේ අවුරුද්දේ මට කිසි දෙයක් කරන්න බැරි වුණා. මොකද මේ සැරේ වෙසක් තියෙනවා කියලාවත් හරියට දැනුනේ නැහැ. ඒ තරම් මේ අවුරුද්ද ඉක්මනටම ගෙවෙනවා. ඉතින් කතාවෙන් කතාව මම විදියට මගේ room එක clean කරගෙන ඉතින් අද නිවාඩු දවසක් නිසා TV එකේ කතාවක් ගියා විජය බාග්ගොල්ලය කියලා කතාවක්. ඉතින් මම ඒක බලන්න ගියා. මේ ෆිල්ම් එක ටිකක් ලස්සනයි. ඒත් වැඩිය මම ආස නැහැ ෆිල්ම් එකට. කොහොමද ෆිල්ම් බලන්න ගත්තම එක දිගට බලන්න කැමති කෙනෙක් නෙවෙයි. ඉතින් ෆිල්ම් එක බලලා ස්ක්‍රීන් එකේ කෑවා. මගේ channel එකේ post එකම දාලා තිබ්බා. අපේ ස්කූල් එකේ තිබ්බා housemate. ඉතින් මම vlog එකක් ගෙනාවේ නෑ ළඟදී. ඉතින් මම වීඩියෝ ක්ලිප් දෙකක් මේකට add කරා. මොකද අපේ ස්කූල් එකේ housemate එක ඔයාලට පෙන්නන්න. ඉතින් මේ දවසේ එක events තිබ්බා. ඉතින් ඔක්කොම ලස්සනයි. විතර වෙනකන් තිබ්බා කියලා කිව්වේ. හරියට මම 7:30 ගෙදරට ආවා. මේ උත්සවයේ ඉතින් ග්‍රවුන්ඩ් එකේ තමයි තිබ්බේ. ඉතින් මම ස්කෝලේ 5ට ඇවිල්ලා පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අපි දැන් ටවුන් එකට ආවා. අම්මයි මයි තමයි ආවේ. මම ඉතින් මේ තැනකට ගියොත් මෙන්න මේ cute items තියෙන තැනටයි කඩචෝරු තියෙන තැනටයි තමයි යන්නේ. ඉතින් guys කියන්න ඕන මට vlog එකක් කරගන්න edit කරගන්න බැරිව හිටියේ. මොකද මම අසනීප වෙලා හිටියා. දැන් නම් මට ගොඩක් දුරට හොඳයි. ඉතින් අද නිවාඩු දවසේ ස්කූලේ මට තිබ්බා. මට හිතුණා අද වගේ දවසක වඩු vlog එකක් කරලා දාන්න. ඉතින් ඔයා මගේ vlogs අලුතෙන් බලන කෙනෙක් නම් මාව subscribe කරලා මාත් එක්ක ටිකටම එකතු වෙන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් ලස්සන කමෙන්ට් එකකුත් දාලා like එකකුත් දාලා යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට ගොඩක් බලාගෙන ඉන්න එකම දේ බෝරින් වෙන නිසා මම ටිකක් වීඩියෝ එක ස්පීඩ් කරා. එකෙන් බඩු වර්ගන ඉවරයි. දැන් අපි යනවා එළවලු ගන්න. ඉතින් මේ ආයුර්වේද ඔසුසලක් මේකේ එළියෙන් බලද්දී වලට හරි ලස්සනයි. කොහොමද පාට වයිබ් සෙට් කරලා හරි ලස්සනයි. ඇතුල් වෙන තැන මේකේ තියෙනවා ඔක්කොම දේශීය සහ
ලංකාවේ නිෂ්පාදනය කරන දේවල් තමයි මෙතන ඔක්කොම වගේ තියෙන්නේ. අර ඉස්සර මේ එක එක හාල් වර්ග තිබ්බනේ අර ගුණදායක. ඒ වගේ හාල් පවා මේකේ තියෙනවා. ඉතින් අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ ටුප් දාගෙන. ඉතින් මේ අපේ ගෙදරට යන පාර වැඩ ටික ඉවර වෙද්දී පැය 4ක් විතර ගියා එන්නා. කොහොමද දැන් අපි ගෙදරට ආවා. මම ගෙදරට ඇවිල්ලා ආයි වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නෑ. දැන් මම හදන්නේ රැට කන්න. එහෙනම් ඉතින් මම අද එන්නම්. ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කළාද කියලා නම් කමෙන්ට් එකක් දාන්න. බයි බයි.